ආදරණීය දුවේ පුතේ, අපි අර්ථය දැනගෙන බුදුන් වැඳීමට පුරුදු වෙමු. අපි වන්දනා කරන ගාථා සියල්ලම තියෙන්නේ pāli භාෂාවෙන්නේ. ඉතින් අපි ඒවයි සිංහල තේරුම දැනගන්න ඕන. නැතිනම් කොහොමද අපි බුදුසාදුගේ ඉගැන්වීම් අපේ ජීවිතයට එකතු කරගන්නේ? බුදුන් වඳින්නට පෙර මල් පහන්, සිසිල් පැන්, හඳුන් කූරු පූජා කිරීම සිදු කරනවා. ඔයාලත් එහෙම කරනව නේද? ඊට පස්සේ අපි පළමුවෙන්ම කරන්නේ নমස්කාරය කීමයි. নমස්කාර පාඨය අපි 3 වරක් කියනවා. ඔයාලා දන්නවද ඒ ඇයි කියලා? බුදුන් වඳින්නට පෙර අපේ සිත එක්තැන් කරගන්න. ඒ වගේම අපේ හිතේ පවතින අනවශ්‍ය සිතුවිලි ඉවත් කරගන්න. බුදුන් වැඳීම කෙරෙහි අවධානය යොමු කරගන්න. নমස්කාර පාඨය 3 වරක් කීම හරිම වැදගත්. අපි එහෙනම් নমස්කාර පාඨය 3 වරක් කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිංහල තේරුම නම් ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. අපි සරලව කියනවා නම් මම බුදුරජාණන් වහන්සේට වන්දනා කරමි. ඉන්පසුව පිළිවෙලින් තෙරුවන් වන්දනාව, පන්සිල් ගැනීම සිදු කරනවා. ඒ වගේම බුදු ගුණ ගාථා, දහම් ගුණ ගාථා, සංඝ ගුණ ගාථාද කියනවා. මල් පහන් පූජා කරන ගාථා, සුවඳ දුම් පූජා කරන, සිසිල් පැන් පූජා කරන, ඊට අමතරව ගිලන්පස ආහාර වගේ දේවල් අපි පූජා කළා නම් ඊට අදාළ ගාථාද කියනවා. ඉන්පසුව ත්‍රිවිධ බෝධි වන්දනා ගාථාව, සොළොස් මස්ථාන වන්දනා ගාථාව ආදී ගාථාද කියනවා. අවසානයේදී දෙවියන්ට පින් දීමද, මළගිය ඥාතීන්ට පින් දීමද, තුනුරුවන්ගෙන් සමාව ඉල්ලීමද සිදු කරනවා. බුදුන් වැඳීමේ ඉදිරි පියවරවල් අපි ඊළඟ පාඩම් වලින් කතා කරමු. තෙරුවන් සරණයි.